ලස්සන ටොපි පෙට්ටියක් හැම ජාතියකින්ම තියෙනවා. අපි පොඩි කාලේ නම් එක එක රස තියෙන මේ වගේ ටොපි ජාති හොයාගන්න තිබුණේ නැහැ. තිබුණෙත් කොලේ ලස්සන ඒවා විතරයි. බලමුකෝ කාලා. පේන විදියට නම් හොඳට රස ඇති. රසයි. හරි අපූර්වයි. ඔයා හොඳින්ද රොන්? ප්‍රශ්නයක් නෑ. ඔයාට හොඳයි. හර්මයිනි හොඳින් ඉන්නවා. තවත් අවුරුද්දක් අවසානයි. දැන් තියෙන්නේ ජයග්‍රාහී නිවාසය නම් කිරීමයි. ලකුණු ලබාගෙන තියෙන්නේ මෙන්න මේ පිළිවෙලට. 4 වෙනි ස්ථානය ග්‍රිෆින්ඩෝ නිවාසය. ලකුණු 312යි. 3 වන ස්ථානය හපල්පෆ්. ලකුණු සංඛ්‍යාව 352යි. දෙවන ස්ථානය රේවන්ස්ක්ලෝ ලබාගත් ලකුණු සංඛ්‍යාව 426යි. මේ අනුව පළමුවන ස්ථානය ලකුණු 472ක් ලබාගත් ස්ලිදරින් නිවාසයට. ස්ලිදරින් නිවාසය මේ අවුරුද්දේ ගොඩක් දක්ෂතා පෙන්නුම් කරලා තිබුණා වුණත් ළඟදී ඇතිවෙච්ච සිද්ධීන් නිසා වෙනස්කම් කීපයක්ම කරන්නට වෙනවා. අන්න ඒක හින්දා අවසාන මොහොතේ කීප දෙනෙකුට ලකුණු ලබා දෙනවා. ප්‍රථමයෙන් හර්මයිනි ග්‍රේන්ජර් අවශ්‍ය අවස්ථාවේ ඥානවන්තව ක්‍රියා කිරීම නිසා ලකුණු 50ක් ලැබෙනවා. දෙවනුව ලකුණු ලැබෙන්නේ රොනල් වීස්ලිට. මේ පාසලේ මෙතෙක් කල් පැවැත් වූ මායාකරුවන්ගේ හොඳම ටෙස්ට් තරගය වෙනුවෙන් ලකුණු 50ක් ලැබෙනවා. තුන්වෙනුව ලකුණු ලබා ගන්නේ හැරි පොටර්. පාසල වෙනුවෙන් නිර්භීතව කටයුතු කිරීමට ඉදිරිපත් වීම වෙනුවෙන් මේ අවස්ථාවේ ග්‍රිෆින්ඩෝ නිවාසයට ලකුණු 60ක් ලබා දෙනවා. අපේ ස්ලිදරිනුයි සමානයි. තව කෙනෙක් ඉන්නවා. අපි සතුරන්ට මුහුණ දීමේ